වේගී මාර්ග ඉදිකිරීම රටේ ආර්ථික වර්ධනය 7%කට ඉහළ නැංවීම විරකියාව 10%කට අඩු කිරීම යුද්ධය අවසන් කිරීම හැර අන් සියල්ලම රාජපක්ෂවරුන්ට චෝදනා එල්ලවන බව ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා සිටී. මනම්පේරිය යන ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ පක්ෂ සමාජිකයෙක් බවත් ඔහුගේ සමාජිකත්වය අත්හිටුවා ඇති බවත් මන්ත්‍රීවරයා පවසා සිටී. ඔහු පක්ෂයේ 8000කට අපේක්ෂක ලයිස්තුවේ සිටින එක් අයෙක් පමණක් බවත් මනම්පේරි සැකපිට අත්අඩංගුවට ගත් විට ඔහු පිටුපස රාජපක්ෂලා සිටින බවට තර්ක කරන්නේ නම් එම තර්කයේ පාස්කු ප්‍රහාරයට අදාළව ද යෙදිය යුතු බවයි නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ. 8000කින් එක් අයෙක් පෙන්වා මුළු ලංකාවේම අයිස් මද්ද්‍රව්‍ය ජාවාරම් කරන්නේ රාජපක්ෂලා යයි කියනවා නම් එම තර්කයේ අනුව ජාතික ලැයිස්තුවෙන් 29කින් එක් අයෙක් සිටින නිසා පාස්කු ප්‍රහාරය පිටුපස සිටින්නේ ටිල්ලින් සිල්වා සහ අණ්ඩු කුමාර දිසානායක බවට උපකල්පනය කළ නොහැක්කේ කුමක්දැයි ඔහු ප්‍රශ්න කර සිටී. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇති චෝදනා සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා කියා සිටියේ මෙම තර්කයේ නිවැරදි නම් අණ්ඩු කුමාර දිසානායක මහතා පාස්කු ප්‍රහාරයේ වගකීම බාරගත් යුතු බවයි. පාස්කු ඉරිදා පල්ලියේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ පියා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ සිටින බවත් ඔහු එම පක්ෂයට වියදම් කර ඇතිනම් එයින් අදහස් වන්නේ පක්ෂයේ අය ඉබ්‍රාහිම්ගෙන් සල්ලි වලින් ජීවත් වී ඇති බවයි. මෙයින් අදහස් වන්නේ යයි ඔවුන් ත්‍රස්තවාදී මුදල් වලින් ජීවත් වී ඇති බවද නාමල් රාජපක්ෂ මහතා පවසා සිටී.